ළමයි එක්තරා පුද්ගලයෙක් තමන්ගේ දෙවියන් වැඳීම සඳහා එයාගේ දේවාලයට එහෙම නැත්නම් දේවස්ථානයට යනවා. ඒ ගියපුවාම එයා දෙවියන් වඳින්න ගියපුවාම බාහිර ශබ්ද වැඩි. ගාන්ටාර ගහනවා, ස්තෝත්‍ර කියනවා, ළමයි ඇවිදගෙන යනවා, විවිධ ආකාරයේ ශබ්ද. දැන් මෙයාට එයාගේ දෙවියෝ වැඳ ගන්න අපහසු. මෙයා ගිහින් කියනවා එම දේවස්ථානයේ දේවගතිවරයාට මෙතන හරි කලබලකාරී. ශබ්ද වැඩි. මට දෙවියෝ වන්දනා කරන්න හරි අපහසුයි. මේ ශබ්ද අඩු කරන්න කියලා. දේවගතිවරයා කලබල වෙන්නේ නැහැ. දේවගතිවරයා වතුර භාජනයක් ගෙනල්ලා ඒ භාජනයේ පිරෙන්නම වතුර පුරවලා මේ පුද්ගලයාට දෙනවා. ඔබ මේ වතුර භාජනය අරගෙන එකඳු වතුර බින්දුවක් වැටෙන්න නොදී මේ දේවස්ථානයේ වටේට රවුමක් ගිහිල්ලා එන්න කියලා කියනවා. මේ පුද්ගලයා බොහොම ඉවසීමෙන් සංයමයෙන් තමන්ගේ මනස මේ පැම් භාජනය කෙරෙහි පමණක් තියාගෙන දේවස්ථානයේ වටේට ගිහිල්ලා එනවා. ඇවිල්ලා දේවගතිවරයා ළඟට ඇවිත් කියනවා මම පැම් භාජනය අරගෙන ගියා. දේවගතිවරයා අහනවා මේක එක ජල බින්දුවක්වත් බිම වැටුණද කියලා. නෑ, එහෙම එකමුදු බින්දුවක්වත් මම වැටෙන්න දුන්නේ නැහැ කියලා. දේවගතිවරයා අර පුද්ගලයන් අහනවා ඇයි එහෙම වුනේ? ඒ පුද්ගලයා කියනවා මම බාහිර ගැටලු බාහිර ශබ්ද මොකවත් ගැන හිතන්නේ නැතුව මම හිත යොමු කරගත්තා. කොහොම හරි මේ ජල භාජනය අරගෙන මේ දේවාලයේ වටේ රවුමක් ගිහිල්ලා එනවා කියලා. දේවගතිවරයා කියනවා ඔබට තේරුණාද? ඔබ මේ ස්ථානයට ආවේ දෙවියෝ වඳින්න නම්, ඔබේ දෙවියන් වන්දනාමාන කරන්න නම් ඔබ මනස තියාගත යුත්තේ ඔබේ දෙවියන් වන්දනාමාන කිරීමේ අරමුණත් එක්ක කියලා. ඔබට බාහිර ශබ්ද, බාහිර අභියෝග, බාහිර බලපෑම් ඒ දේවල් ගැන හිතන්නේ නැතුව ඔබ ජල බින්දුව රැගෙන ගියා නම් මේ දේවාලය වටේ ඔබ ආවේ දෙවියන් ඉදිරියට නම් අන්න අර ශබ්ද ඔබට ප්‍රශ්නයක් නෑ. ඉතින් ළමයි වඩා වැදගත් වෙන්නේ අපේ මනස නිරවුල්ද, මනස විවේක බුද්ධියෙන් යුතුව අපි යම් දෙයකට යම් කාර්යයකට යොදවනවද අපිට බාහිර සාධක බාහිර ගැටලු ප්‍රශ්නයක් නෙමෙයි. හොඳින් අවබෝධ කරගන්න මේ කියපු පුංචි කාරණය ජීවිතයට බද්ධ කරගන්න.